හායි යාළුවනේ අපි මේ යන්න හදන්නේ ඉරිදා උදේ මේ. උදේ දූ නම් පල්ලි දාම් පාසල් ගියා. අපි මේ 9ට තියෙන පූජාවට තමයි මේ යන්නේ. මේ අපේ ගෙදර ඉඳන් පාරේ අපි ගියපු විදිය මම මේ වීඩියෝ කරේ. ගියපු විදිය පල්ලියේ ඇතුලේ නම් ගොඩක් වීඩියෝ කරගන්න බැරුණා. මොකද පූජාව යන අතරේ ෆෝන් එක අතේ තියාගෙන ඉන්නත් බෑ. මෙයත් එක්ක ගොඩක් වෙලාවට ෆෝන් එක ඊට පස්සේ ඉල්ලනවා. එයා ඒ නිසා මම වීඩියෝ කරේ නෑ ඇතුළේදී. බයිසිකලේ අපි මේ යනවා. බයිසිකලේ ට්‍රීවිල් එකකට යන්න දැන් කාලේ හරි පේනවනේ ඉස්සරහා අපේ වතුර බෝතල් බෑග් මට අතේ තියාගෙන යන්න බෑනේ ළමයාත් එක්ක. ඒ නිසා අයියා ඒවා ඉස්සරහෙන් තියාගෙන යනවා කොහොම හරි. මේ අපේ ගෙදර ඉඳන් පල්ලියට යනකොට තියෙන පාර තමයි. ටික දුරයි කියන්නේ මන්න පයින් යන්නෙම නැති තරම්. ඒ වුණාට ගොඩක් කට්ටිය පල්ලි යන්නේ පයින් තමයි. ඔය ටික මම අයියා ගෙදර ඉන්න දවසට තමයි ඉතින් පල්ලි යන්න try කරන්නේ. මොකද මෙයත් එක්ක පයින් ගිහිල්ලා බබත් එක්ක කරන්න බෑ. දූ යනවා දාම් පාසල් නම් එයා උදේ මහත්තයා ගිහින් දාලා ආවා. දැන් එයාවත් එක්කගෙන තමයි අපි ගෙදර එන්නේ. මේ පේනවනේ යාට තාත්තා අම්බෝ තාත්තට තමයි එයා ගොඩක් ආදරේ. මම කවනවා කරනවා නිසා සමහර විට එයා මාත් එක්ක තරයෙන් ඉන්නේ. ඔය යන්න දැන් ප්‍රධාන කියන්නේ හල් කඳවිල ජූට් පල්ලියට තමයි අපි යන්නේ. ඔයාලා ආලත් ඇති. මේ ඔය දැන් පල්ලිය පැත්තට තමයි අපි හැරවලා තියෙන්නේ. අපි යනවත් එක්කම තමයි පූජාව පටන් ගත්තේ. මට ඒ නිසා කියන්නේ පූජාව පටන් ගන්න කලින් ගියා නම් මට ඔයාලට පල්ලිය ඇතුළේ ටිකක් පෙන්නන්න තිබ්බා. මම වෙන දවසක පල්ලියට ගිහිල්ලා බ්‍රහස්පතින්දාට තමයි අපි ජූට් පල්ලියට යන්නේ. මේ ඉරිදා පූජාවටනේ යන්නේ. බ්‍රහස්පතින්දාවකට ගියපු වෙලාවට මම සම්පූර්ණ පල්ලිය ඇතුළේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. මෙන්න පල්ලිය ජූට් මුනින්ද්‍රයාගේ පල්ලිය. මම නම් හරිම ආස පල්ලියක්. මොකද මම ප්‍රාර්ථනා කරන ලොකු දේවල් නෙමේ පොඩි පොඩි හැමදේම මට ලබා දෙනවා. ඉෂ්ට සිද්ධ වෙනවා. ඒක අපේ භක්තියත් වෙන්නේ නැති. ඔයාලත් ඇවිල්ලා බලන්න හල් කඳවිල ජූට් පල්ලිය. මම පල්ලිය ගැන විස්තර තව වීඩියෝ එකක් ගේන්නම් ළඟදිම. පූජාව පටන් ගන්නවත් එක්කම තමයි අපි යන්නේ. ඔය ෆාදර් දැන් පූජාව පටන් ගන්න තමයි යන්නේ. ඔය ගොඩක් වීඩියෝ කරන්න බෑ යාළුවනේ. ඒ නිසා ওই ටික විතරයි මට කරගන්න පුළුවන් උනේ. මොඩම ජේසු පීටයි පරිස්සමින් සතුටින් ඉන්න. මේ වගේ පල්ලි යන හැමදාම පල්ලියේ වීඩියෝ එකක් මම ගේන්නම් ඔයගොල්ලන්ට. පරිස්සමින් සතුටින් ඉන්න. ජේසු පීටයි.